හෙලෝ අයිබෝන් මේ මං ලයිට් කණු තුනක් පෙන්වන්නම්. මේ මුල්ම ලයිට් කණුව මේකන දැන් විදුලි බල මණ්ඩලයට කලින් දැනුවච්චර මාස 4කට 5කට විතර උඩදී තමයි මේ ලයිට් කණුව මෙහෙම කරලා තිබුණේ. ඊට පස්සේ දැනුවච්චරට පස්සේ කිව්වා ලින්මක් බාර දෙන්න ඕනේ. ඊට පස්සේ එකට ක්‍රියාමාර්ගයක් ගන්නම් කියලා. තාම කිසිම ක්‍රියාමාර්ගයක් නැහැ. ඉතින් දැන් මේක මේ හේතු වෙලා තියෙන ජම්බු ගහේ අත්තට මේ වයර් දිග රිලව් යනවා, රිලව් පොළවනවා. තාමත් අවදානම්. දැන් ඊළඟට මම පෙන්නන අනිත් කණුව. ඒකට කලින් තියෙන්නේ මෙන්න මේ කණුව. බලන්න සද්දේ ඉතල බෝල් සද්දයක් තියෙන්නේ. දැන් මේක අඹ ගහේ මේ අත්තර හේතු වෙලා තියෙන්නේ මෙතන. එන්න ඒක දැනට ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. කියන්නත් බෑ. බලන්න අන්තිම කණුව දැන් මුල්ම කණුව. දැන් ඕක තමයි මේ ඩේන්ජරස්ම කණුව. හරිද? දැන් මේකෙන් දෙපැත්තට වයර් දෙකක් ගිහලා තුන් පැත්තකට ගිහලා තියෙනවා. බලන්න මේ මුලත් එක්ක දිරලා තව පුපුරලා ඇතුලෙන් බෝල්. දැන් මේ මෙතනින් තේදලු කඩන්න උදේට කට්ටිය යනවා, අවසර එනවා, ඉස්කෝලේ ළමයි එහාට මෙහාට යනවා. ගෙවල් 6ක් 7ක් විතර තියෙනවා. අනිවාර්යෙන් මේ කඩාගෙන වැටෙනවා. දැන් මේ කඩුවන් කඩාගෙන වැටෙනවා. තරහෙන් කණු දෙකම ඇදිලා එනවා මෙහාට. ඒ ලයිට් කණු තුනම කැඩෙනවා. ඊට කලින් මේක ක්‍රියාමාර්ගයක් ගන්න ඒ කට්ටිය එකපාරක් කලුන් නෙල්ලා මේ තැන දන්නේ නැහැ කියලා අපව ගෙනියලා තිනවා. ඒක බොරු කතාවක්. ලියුමේ සඳහන් කරලාමයි දුන්නේ අදාළ තැනයි ඔක්කොම. මේ පුළුවන් නම් මේක ෂෙයා කරන්න, හැමෝටම දකින්න, අදාළ කට්ටියට දකින්න.